எந்த ஒரு ஏடிஎம்மையும் பயன்படுத்துங்கள், தங்க நாணயங்களை வெல்லுங்கள். මේ වර දීපවාලී උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් සේවාව දැනට සැලසුම් කළ අවසానයි. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වර සේවාවට යම් කිසි වෙනසක් කරන්න අපට සිද්ධ වුණා. දැනට මාස ගානක ඉඳලා කොළඹ ප්‍රධාන බස් පර්යන්තය විශාල පරිවර්තනයක් අලුත් හැදියා කටයුත්තක් සිද්ධ වෙන නිසා මගේ අවශ්‍යතාවයට මගේ ජනතාවට වඩා සුව පහසු ස්ථානයක් බවට පත් කරන්න සූදානම් වන නිසා අපේ බස් සේවා අපි බෝධිරාජ මාවත සහ බැස්ටියන් මාවත යන ස්ථාන දෙකෙන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. වෙනදා කොළඹ මධ්‍යම බස් ගාලෙන් CBS එකෙන් ක්‍රියාත්මක වූ සියලුම සේවා අපි ක්‍රියාත්මක කරන්නේ බෝධිරාජ මාවත සහ බැස්ටියන් මාවත කියන පර්යන්ත දෙකෙන්. බෝධිරාජ මාවතෙන් හැටන් මහනුවර මස්කෙලිය නාවලපිටිය නුවරඑළිය වදුල්ල බණ්ඩාරවෙල යන සියලුම සේවා ක්‍රියාත්මක වෙනවා බෝධිරාජ මාවතෙන්. බැස්ටියන් මාවතේ අපි ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම යාපනය මන්නාරම වවුනියාව වගේ පුත්තලම් මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන බස් රථ තමයි අපි මේ බැස්ටියන් මාවතෙන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් වැඩි බස් සංඛ්‍යාවක් අපි යොදවලා තියෙනවා, අතිරේක බස් සංඛ්‍යාවක්. අපේ විශේෂ සේවාව ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ අදට සැලසුම් කරලා තියෙන 17 වෙනිදා සිකුරාදාට අපි බලාපොරොත්තු වෙන බස් රථ 57ක් අතිරේකව යොදවන්න අපේ කාලසටහනට අමතරව. ඊළඟට සෙනසුරාදාට බස් 75ක් අතිරේකව, ඔක්තෝබර් 19 වෙනිදා ඉරිදා දවසේ බස් 73ක් අපි අතිරේකව යොදවන්න සූදානම් වෙනවා. අපේ සාමාන්‍ය කාලසටහන් වල ධාවනය කරන බස් රථවලට අතිරේකව තමයි මේ මුලින් සඳහන් කළ පර්යන්ත දෙකේ ඉඳලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ සුව පහසුව මගේ අවශ්‍යතාවය උපරිම ඉෂ්ට කරන්න තාවකාලිකව තමයි ගැටලු පැන නැගලා තියෙන්නේ. ප්‍රධාන බස් පර්යන්තයෙන් අපි තාවකාලික ඉවත්වීම මගේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා බෝධිරාජ මාවතට එන්න, බැස්ටියන් මාවතට එන්න. ওই ස්ථාන දෙකෙන් ශ්‍රී ලංකම් බස් රථ සුපුරුදු පරිදි ඔබේ අවශ්‍යතාවයට ක්‍රියාත්මක කරන්න අපේ නිලධාරීන් සියලු දෙනාම සැදී පැහැදී ඉන්නවා. විශේෂ සඳහන් කිරීමකුත් මේ වෙලාවේ මම කරනවා. කරුණා කරලා තමාගේ වූ මුදලට සරලන ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමටත් අමතක කරන්න එපා. සුරක්ෂිතව තබා ගන්න. තමාට යම්කිසි අවශ්‍යතාවයක්, නීතිමය අවශ්‍යතාවයක් හෝ අපේ සේවාවේ අවශ්‍යතාවයක් මතුනොත් ඔබට අපත් සමග සම්බන්ධ වෙන ශ්‍රී ලංකම සමග සම්බන්ධ වන තියෙන ප්‍රධාන සහ එකම සාක්ෂිය බවට පත් වෙන ඔබ මිලදී ගත්ත ප්‍රවේශ පත්‍රය සුරැකීව තබා ගන්න කියන යෝජනාවත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. අවශ්‍යම දුරකථනයෙන් යන්ත්‍ර මුද්‍රා ගන්න හැකියාවක් අපේ දුරකථන අංක විදිහට අපි කතා කළොත් සිකුරාදා දවස දක්වාම සෙනසුරාදා සහ ඉරිදා දවසෙත් අපි ක්‍රියාත්මකයි. අපේ 0.1175555 කියන දුරකථන අංකය. ඍජු දුරකථන අංක විදිහට අපි මේ වෙලාවේ මට දුරකථන අංකයක් සඳහන් කරනවා නම් 0.77 105යි 8001 සහ 8000 කියන දුරකථන අංක දෙකට සම්බන්ධ වෙලා සේවා අවශ්‍යතාව සම්බන්ධ ඔබතුමාලාට තොරතුරු දැනගන්න පුළුවන්.